හයි සුබ දවසක් වෙන්න ඕන හැමෝටම අද අපි ඔගොල්ලන්ව මහි සවාරිය channel එකෙන් අරගෙනනවා ජපානයේ ඉඳන් ඩුබායි නගරයට. ඩුබායි වල අපි දවස් 3ක් ඉන්න ප්ලෑන් කරනවා. ඉතින් මේ වීඩියෝ එක අපේ ඩුබායි ට්‍රිප් එක ගැන. අපි ගමන පටන් ගත්තේ ජපානයේ නරිටා එයාපෝට් එකෙන්. ඊට පස්සේ අපි ශ්‍රී ලංකාවට ඇවිල්ලා එතනින් ට්‍රාන්සිට් එක අරගෙන ඩුබායි වලට දැම්මේ ඉන්නේ දෙවෙනි ෆ්ලයිට් එක. අපි දැන් පැය 15කට වඩා ෆ්ලයි කරලා ඉන්නේ. හරි මහන්සි. හැබැයි ශ්‍රී ලංකන් එයාලයින් එක මම එදත් කියනවා හොඳ සර්විස් එකක් දුන්න එක නිසා මහන්සියක් නැහැ. ඉතින් අපේ ඉතිරි දෙඩ කරන වැඩ ටික අපි ලෑන්ඩ් කරලා කියන්නම්. තව ටිකකින් ලෑන්ඩ් කරන්න කිට්ටුයි. ඔන්න අපි දැන් ඩුබායි අහසයට. තාම අහස යට ආවේ නැහැ. මේ පොඩි මෙට්‍රෝ එකක් තියෙනවා. මේකෙන් තමයි අපි ඉමිග්‍රේෂන් එකට යන්න ඕනේ. ඉතින් මෙතනින් එහාට තමයි මට මතක හැටියට එපාම කරපු ටික තියෙන්නේ. මේ තියෙන්නේ අර මම කියපු එපා කරපු තැන. මෙතන අපි 2024 වල යනකොට මීට වඩා සැනගී හිටියා. අද නම් ටිකක් හොඳයි. ඒ කියන්නේ අපිට ඉක්මනට හොටෙල් එකට යන්න හම්බෙයි. ෆයිනලි කිලෝමීටර් 10 ගාණක් දුර ගෙවාගෙන ඇවිල්ලා අපි සාජා නගරයේ තියෙන අපේ හොටෙල් එකට ආවා. ඉතින් ඇයි අපි සාජා නගරයට ඇවිත් නැවතුනේ කියලා කිව්වොත් ඕකේ ඒක කියන්නම් උඩට ගිහිල්ලා. මෙන්න තියෙනවා අපේ රූම් එක. හිතුවට වඩා සෑහෙන ලොකුයි. අපි වෙනදට අපි ජපාන් වල නැවතෙන හොටෙල්ස් ඇවිල්ලා මේ චූටි කාමරය තරම් එකකට අපි ලොකු ගාණක් ගෙවනවා. නමුත් මේ හොටෙල් එක සාජා වල තියෙන සෑහෙන ස්පේස් එකක් තියෙනවා. නමුත් අපි ලොකු ගාණක් ගෙව්වේ නැහැ. ඉතින් අපි මෙතන නවතින්න හේතුව තමයි ඇත්තටම ඩුබායි වල නවතින්නේ නැතුව එක අපි ආවේ සීසන් එක නිසා ගාන වැඩි. අනිත් එක අපේ නෑදෑ කෙනෙක් මේ ළඟම නැවතිලා ඉන්නවා. ඒක නිසා අපිට එයාලත් එක්ක එකතු වෙලා ඩුබායි එන්ජොයි කරන්න පුළුවන්. ඔන්න ඔය හේතු දෙක නිසා තමයි ඩුබායි ඉන්නතු අපි මේ පාර සාජවලට ආවේ. කොහොම වුණත් හරිම සතුටුයි. හොටෙල් එක අපි හිතුවට වඩා ගොඩක් හොඳයි. ඉතින් දැන් නිදා ගන්න ඕනේ. මොකද හෙට තියෙනවා ලොකු ගමනක් යන්න අපිට. ඉතින් මෙන්න මේකට තමයි අපි ඩුබායි ආවේ මේ පාර. අපි යනවා ඩෙසර්ට් සෆාරි. ගිය පාර අපිට ආවට ඩෙසර්ට් සෆාරි යන්න බැරි වුණා. මොකද අපි ආවේ මිඩ් සමර් එකේ. හොඳටම රස්නේ. ඒක නිසා යන්න බැරි වෙච්ච එක තමයි මේ පාර මේ යන්න ආවේ. ඩෙසර්ට් සෆාරි එකට මේගොල්ලෝ අපිව පික් කරන්නේ හවස 4ට හින්දා අපි ගියා අද උදේවරුේ shopping mall එකකට. එතන තිබුණා මේ food court එකක්. ඉතින් ඒකේ තියෙනවා රට ඉන්ද්‍රි තව එක ඇරබික් කෑම ජාති තියෙනවා. අපි නම් දන්නෙත් නෑ. ගොඩක් වෙලාවට තව ගොඩක් ස්වීට්ස් එහෙම තිබ්බා. ඉතින් උදේ ඉඳන් කරේ කන එක තමයි. රෑටත් ඒ වගේම කෑමක් තියෙනවා. ගිය පාර අපි ඇවිල්ලා නතර වෙලා හිටියේ ඩුබායි වල. එහේ වයිබ් එක සෑහෙන ඇරබික් ගතිය තියෙනවා. හැබැයි මේ පාර වෙල සාජා වල නතර වෙච්ච නිසා ඕගොල්ලන්ට මේ බස් එකෙත් ඇහෙනවා ඇති. මේ කියන්නේ ඉන්දියන් සින්දු. අපි මේ ගමන ගොඩක් දුරට අපිට දැනෙන්නේ අපි නිකන් ඉන්දියාවල ඉන්නවා වගේ. ප්‍රශ්නයක් නෑ. මේක බස් පිකප් එකක් නිසා ඇත්තටම ගාන අඩුයි. ඒක නිසා තමයි අපි බස් එක මේ සෙලෙක්ට් කරේ හොටෙල් පිකප්ස් නැතුව. බස් එක අපිව ගෙනල්ලා මෙතනින් ඩ්‍රොප් කරා. දැන් අපි පටන් ගන්න යන්නේ ඩෙසර්ට් සෆාරි එකේ පළවෙනි අයිටම් එක. ඔයගොල්ලන්ට පේනවාද මේ ලෑන්ඩ් රෝවර්ස් මේ වයින් කරන්නේ ඩූන් බෑෂින්. අපි දැන් අපේ ලෑන්ඩ් රෝවර් එක හරි මොකක් හරි SUV එකක් ආවම ඒගොල්ලෝ අපිව මේක දාගෙන අර වැලිකාන්තාර වලින් එහෙට මෙහෙට එක් කරගෙන යනවා. මෙන්න අපේ ඩූන් බෑෂින් එක. my goodness මේ කාන්තාරේ මේ මිනිස්සු ඩ්‍රයිව් කරන්නේ සෑහෙන වේගෙන්. රෝලර් කෝස්ටර් එක යනවා වගේ තමයි දැනෙන්නේ. මේ ගමන පිටත් වෙන්න කලින් දවල්ට හොඳට කාලා ආවේ. දැන් මේක උඩට පහළට යනකොට හොඳ ගණන්. ඕගොල්ලොත් මේ ඩූන් බෑෂින් එහෙම කරන්න හිතාගෙන ඉන්නවා නම් ඩුබායි ඇවිල්ලා කාලා නම් එන්න එපා. පේනවනේ යන විදිහ. තාම පටන් ගත්ත විතරේ දැන් නම් ඇතිත් වගේ අම්මෝ මේ මිනිස්සු යන යාමට මගේ ඇඟේ ලේ නෑ. මෙහෙම ඩූන් බෑෂින් කරගෙන ගිහිල්ලා මේගොල්ලෝ අන්තිමේදී මේ නවත්තන්නේ මේ ඩුබායි ඩෙසර්ට් සෆාරි එකක. මේ එතන කැම්ප් එකක් තියෙනවා. ඒ කැම්ප් එකේ ඉන්න ඔටුව. අන්නේ ඔටුව බලන්න තමයි අපි මේ ඔටුව වගේ යන්නේ. මේ ඔටුව බලන්න පණ පිටින් ගියොත් ඇති වගේ මේ මිනිස්සේ හිනත් වෙනවා තව බලවල දාලා.
මාරු. යන්තම් ආමාශය යඥාශය තියෙන තැන් දෙක මාරු වෙන කලින් අන්න පේනවා අපි යන්න ඕනේ කැම්ප් එක. තව චුට්ටක් වෙලා මේක ගියා නම් එහෙම මොනව වෙලා නවතිද්ද දන්නේ. අන්න ඉන්නවා අපි මෙච්චර දුකක් විඳගෙන බලන්න ආපු කට්ටිය. ඔය ඉන්නේ රතෝ එද්දකින් පොරවගෙන. මේ මාර සිනිඳු ඉන්නේ මේ වෙලාවේ හරිය නිකන් පවුඩර් එකක් වගේ. ඕලේ මේ හිටිය සෑහෙන වෙලාවක් ඔට්ටු වගේ පිටේ යන ඊගාවට අපි ඉන්නේ. ඔන්න ඒකත් හරි. මේ වැඩේට තමයි අපි මෙහෙ ආවේ. ඔට්ටු වගේ පිටේ යන්නේ. මුගේ මොල්ලිය හෙලවෙනවා අපි යනකොට. මාර වියර්ඩ් ෆීලිං එකක් දැනෙන්නේ. අපි ගත්තේ මේගොල්ලන් මේ ටුවර් එකට දෙන ෆ්‍රී කැමල් රයිඩ් එක. ඒකට වැඩි වෙලාවක් යන්න දෙන්නේ විනාඩි 5ක් වගේ තමයි යන්න දෙන්නේ. හැබැයි ඉතින් එක්ස්පීරියන්ස් කරන්න ඒ ටික ඇති. තව වැඩිපුර ඔට්ටු වගේ පිටේ යන්න කැමති අයට පැයක රයිඩ් එකකුත් තියෙනවා. දැන් අපි යන්න හදන්නේ මෙන්න මේක තමයි අපේ ඩෙසර්ට් සෆාරි කැම්ප් එක. මේක ඇතුලේ තමයි අපිට කෑම සහ නයිට් එන්ටර්ටේන්මන්ට් එක ඔක්කොම තියෙන්නේ. අපි දැන් යන්නේ වෙන වැඩකට. එන්නක බලන්න කරන්න යන දේ. මෙන්න මේක තමයි මම අර කියපු ඇක්ටිවිටි එක කරන්න ආසාවෙන් හිටපු. ලංකාවේ ඉන්න කාලේ ඉඳන්ම ATV රයිඩ් එකක් යන්න හරි ආසාවෙන් හිටියා. ඉතින් කොහොම හරි මේ පාර කරා. ලොකු රවුන්ඩ් එකක් යන්න දෙනවා මේගොල්ලෝ. ඩිරම් 200යි ගත්තේ අපිට. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර කාන්තාරේ මේ අපිට යන්න හම්බුණා. හරි අමාරුයි අතරම මේක පේනවා වගේ ලේසි නෑ. මේ හැන්ඩල් එක හැරෙන්නේ නෑ අපිට ඕන පැත්තට වැලි හින්දා. ඒක නිසා ඔයාලත් පරිස්සමෙන් පදින්න ආවම. ඔන්න හවස් කාලේ ගත්ත ඔක්කොම විනෝද වලට ඉවරයි. දැන් තියෙන්නේ හොඳම ටික. අපිට තියෙන ලස්සන ඩාන්සස් ටිකක් එන්ජොයි කරන්න. ඒකම අපිට තියෙනවා බුෆේ ඩිනර් එකක්. අපි කාලා බැලුවා කෑම මෙච්චර රස නැහැ. හැබැයි ඕන තරම් තියෙනවා කෑම සහ සොෆ්ට් ඩ්‍රින්ක්ස්, කිරිතේ වගේ දේවල්. ඉතින් වීඩියෝ කරන්න බෑනේ. දැන් ඉතින් කණ එක තමයි අංක එක. ඒක නිසා අපි ඊගාව වීඩියෝ එකකින් ඊගාව දවසේ හම්බෙමු. අනිවාර්යෙන් බලන්න අපේ වීඩියෝ එක. අපි හෙට යන්නේ විශේෂ තැනකට. ඒක තමයි ඩුබායි වල පරණ නගරය බලන්න. ඒ කියන්නේ ඕල්ඩ් ඩුබායි සිටි එක බලන්න. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. හෙටත් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න.